හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකක් එක්ක. ඉතින් ස්තුතියි මේ වීඩියෝ එක බලනවාට. ඒ වගේම අද ගෙනල්ලා තියෙන ගේම් එක තමයි Do Not Disturb. ඉතින් මේක MB 25ක් වගේ තමයි වෙන්නේ. ෆෝන් මොබයිල් ගේම් එකක් කියන්නේ. PC නම් තියනවද නැද්ද දන්නේ නැහැ. ඉතින් මේකේ කරලම කරන් තියෙන්නේ ඔයාලට පේනවද මේ මෙතන මේ දකුණු පැත්තේ කොනේ යට හරියට වෙන ඇඩ් එක මේ මාම කෙනෙක් ඉන්නවා. ආන්ගේ පොරට කිසිම කරදරයක් නොකර පාඩුවේ ඉන්න තමයි තියෙන්නේ. ඉතින් අපි එහෙම කරනවද? නෑ අපි එහෙම කරන්නේ නෑ. ඉතින් අපි වද්දින්න දෙපෑ. සරලවම කිව්වොත් අපිට යට වද දෙන්න තමයි තියෙන්නේ. වද්දිද්දි මෙයා නිකන් normal funny moments දෙනවා. නිකන් ගොඩක් වෙලාවට ගොඩක් funny වෙන්න පුළුවන් නේද? නැහැ. කොහොම හරි මාත් දැන් play කරන්න තමයි යන්නේ. හරි මුලින්ම මේ දණියට තට්ටුවක් දාන්න පුළුවන්. බෙල් එකටත් තට්ටු දාන්න පුළුවන්. දොරටත් තට්ටු දාන්න පුළුවන්. එතකොට නිකන් මෙයා ඇවිල්ලා ඔය වගේ funny moments දෙනවා. ඒ වගේ අපිට මේ තියෙන රතු පාට බාර් එක ෆිල් කරන්න තමයි තියෙන්නේ. ඒක මොකුත් නොකර ඉද්දී අඩු වෙනවා. ඉතින් පොඩ්ඩක් තට්ටු කරලා බලමු. ඒ වගේ මේක normal play කරන්න තමයි තියෙන්නේ. මේ වගේ මේ ටච් කරන ගානට බේම් මේ කැටයක් වගේ එකක් තියෙනවා. ඒක පිරෙනවා. මොකද්ද මේ පත්තරේකුයි බර්ගර් එකකුයි හොට් ඩොග් එකකුයි අතේ කරන්නේ. ඕකේ මම පත්තර කියන ගමන් හොට් ඩොග් කනවා කියලා නම් අහලා තියෙනවා. ඒ පත්තර කන ගමන් හොට් ඩොග්? නෝ බ්‍රෝ. ඕකේ හැදාලා බලනවා දොරෙන්. මේ ටච් කරන ගානට මෙතන උරු කැටයක් වගේ තියෙනවා. ඒකේ පිරෙනවා. go away යන්නෙම නෑ. ගේ රස්නේ තේ එකක් බොන්න තිබුද යන්නේ. අපිටත් එයා රස්නේ තේ එකක් බොනවා. ඕකේ ඒක good choice යා. පෙන්ගුයින් කෙනෙක්. ඕකේ. ඒක collection කියලා එකට ගියානේ. ඒක කොහෙද තියෙන්නේ? අනේ මන් දෙක හොයන්න. ඕකේ මේ බෙල් එහෙම ගන්න පුළුවන්. හරි අපි ආපහු අපේ වැඩේ පටන් ගමු. සෝරි නහයට පොඩි තට්ටුවක් වැදුනා. හිතන්නේ. හරි. මේක පුළුවන් තරම් ඉක්මනට ඕකේ දොරට ටිකක් හයියෙන් එකක් වැදුනාද කොහෙද? ඒ පාර මොකක්ද ඒ උනේ? එයාට අපිව හොයාගන්න බෑ. බූට්. ඕකේ. මේක මේ වගේ funny moments ගොඩක් තියෙනවා. ටිකයි එකම ටික වගේ රීපේස් වෙන්නේ මට පේන හැටියට. ඔව් ඉතින්. මාරම් ෆනි ගේම් එකක් මට වෙන හැටියට. ඒ පාර නම් පොරට හොඳටම තරහ ගිහිල්ලා. පොකීමන්. ඒ වගේ මේක මම දැන් ඩෙවලොප් කරලා තියෙන ට්‍රැපර්ස් ගේමර්ස් ද කොහෙද තිබ්බේ මට හරියට මතක නෑ. හරි ඒ වගේ කට්ටිය තමයි ඩෙවලොප් කරලා තියෙන්නේ. ඔය එළියට ආවා. එළියට විල දොර වහගත්තා. ඒ පාර නම් දෙක්කද කොහෙද? මොකක්ද ඒ උනේ? දොර ලොක්ුණා. ඕකේ මේ කැටේ පිළිලා ගන්න බෑද අපිට? ටච් කරන්න බෑ මං හිතන්නේ. හරි අපි තට්ටු කරමු. ඕකේ තේ එකක් හදාගෙන ආයෙ. ඔව් ගත්තේ උණුවේම බීලා කටපුච්ච ගන්න යන්නේ. අපි
අපිට නිකන් සරල මේ ගේම් එක ගන්න තියෙන මෙයාට වඩිලා බේම් මේ වගේ සෙලෙක්ට් කරන්න මං හිතන්නේ. ඔයාට නිකන් මොකක් හරි වෙලාවක නිකන් normal fun එකක් ගන්න ඕන වෙලාවක ඔයාලට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඔගේ මූඩ් එක අප්සෙට් නම් මේක ප්ලේ කරලා බලන්න. ඔයා මෙච්චර වෙලා මේ වීඩියෝ එක බැලුවා නේද? නිකන් නිකමටවත් නිකන් මං කියන පව් කියලා හිතලා නිකන් ලයික් එකක් දාන්න එපිතුන්නේ නැද්ද? නෑ මම ලයික් දාන්න කියලා ඉතාර ඉල්ලීමක් නෙමෙයි නිකන් මං පොඩි උදව්වක් කරේ නිකන් ලයික් එකක් දැම්මොත් හොඳයි වගේ නිකන් පොඩි මතක් කිරීමක්. පුළුවන් නම් ඉතින් ලයික් කරලා මට පොඩි අප් එකක් දෙන්න ඉතින්. අනේ ෆෝන් එක. ඉතින් මේක මාර ෆන් ගේම් එකක්. අනේ මට ඒක තේරුන්නේ නැහැ මොකද්ද කියලා. මොකද්ද? ඊයා. හරි ඉතින් මොකද්ද උනේ? sorry. හරි ෆෝන් එකේ ඉතින් ස්ටෝරේජ් ෆුල් වෙන්න යන්නේ. මට ඉතින් නවත්තන්න වෙනවා. වීඩියෝ එක. හරි අපි මේ පාර පොඩ්ඩක් වද දීලා නවත්තමු. මට මාරම ෆනි ගේම් එක මූඩ් ෆීඩ් කරන්න. මොකද්ද මේ ලේඩි බග් කෙනෙක්? ඒ පාට නම් තරහ කියලා තවත් උඩුවෙන් තේ කෝප්පයක් බීවන ඕක හරියයි. මං කිව්වේ ওই තරහ යන උඩුවෙන් තේ කෝප්පයක් බීම හරියනවා. බොන්න. ओके තේ කෝප්ප බීප් තේ බීපු කෝප්පෙද කොහෙද? හරි ඉතින් ඔක තමයි වීඩියෝ එක. බැලුවට ස්තුතියි. වෙනකම් බැලුවා නම් ගොඩක් ස්තුතියි. ඉතින් do not disturb play කරලා බලන්න. bye.